කිසිම හැඩයක් නැති මහගල් කාලාන්තරයක් තිස්සේ වතුරට හේදිලා හැඩගල් නිර්මාණය වෙනවා. මට හිතෙන්නේ සර් ගම් පතුලේ හැංගිලා තියෙන මටසිලුටු ලස්සන ගල් රිවර් ස්ටෝන්. ඒ නිසා රිවර්ස්ටන් කියන නම හැදුණා කියලා. අපි දන්නේ ඇස කොච්චර කාලයක් ඒ ගල් වතුරට හේදුනාද කියලා. ඒ ගල් හරියට මේ සංසාර ගෙවන අපි වගේ. ආත්මෙන් ආත්මයට හේදි හැඩ වෙනවා.